දිනක් අනාථපිණ්ඩික සිටුතුමා තමා දින සාමාන්‍ය දානය ගැන පවසද්දී බුදුන් වහන්සේ අතීතයේ තමන් වහන්සේම වේලම බමුණා වී කළ මහා දානය සිහිපත් කරමින් මෙම සූත්‍රය දේශනා කළසේක. වේලම බමුණා 84000 බැගින් රන් තෙටිද, රිදී තෙටිද, රන් ආභරණ පැළඳ වූ ඇතුන්, අශ්වයන් සහ රථද මහා පරිමාණයෙන් පූජා කළේය. එමෙන්ම කිරි දෙන දෙනුන්, වටිනා ආභරණ පැළඳ වූ තරුණියන් සහ කෝටි ගණනක් වටිනා වස්ත්‍රද 84000 බැගින් ඔහු දන් දුන්නේය. ගංගාවක් මෙන් ගලා ගිය කිරි, පැණි සහ සියලු රැසති ආහාර පාන වලින් රටේ සියලු සාමාන්‍ය වැසියන්ටද ඔහු සංග්‍රහ කළේ ලොව මවිත කළ මහා දානයක් පවත්වමින්. කුසගින්නේ සිටින තිරිසන් සතෙකුට දෙන එක දානයකින් ජීවිත 100ක ආනිසංස ලැබෙන අතර සිල්වත් නොවන දුස්සීල මිනිසෙකුට දෙන දානයකින් පවා ජීවිත 10ක සැප විපාක හිමි වෙයි. සිල්වත් මිනිසෙකුට දෙන දාණයෙන් ජීවිත ලක්ෂයක ආනිසංසද ලැබේ. ශාසනයෙන් පිට තපස්වරයෙකුට දෙන දාණයෙන් ජීවිත කෝටි ලක්ෂයක ආනිසංස ලැබේ. වේලම බමුණා දුන් ඒ මහා වස්තු සමූහයට වඩා එක් සෝවාන් උතුමෙකුට දෙන දාණය ආනිසංසයෙන් උතුම් වේ. සෝවාන් උතුමෙකුට දෙන දාණයෙන් ලැබෙන පිනෙන් 12 කලාවෙන් එකක්වත් වටින්නේ නැත. සෝවාන් උතුමන් 100කට වඩා එක සක්‍රුදාගාමී උතුමෙකුට දෙන දාණයද සක්‍රුදාගාමී උතුමන් 100කට වඩා එක අනාගාමී උතුමෙකුට දෙන දාණයද උසස් වේ. එතෙන් සිට ලැබෙන ආනිසංස අසංකේය, හෙවත් ගණන් කළ නොහැකි ජීවිත ප්‍රමාණයක් දක්වා අප්‍රමාණ වේ. අනාගාමී උතුමන් 100කට වඩා එක රහතන් වහන්සේ නමකට දෙන දාණයද රහතන් වහන්සේලා 100කට වඩා එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණයද මහා කල්ප ගණනක් සැප විපාක දීමට සමත් වන්නකි. පසේ බුදුරජාණන් වහන්සේලා 100කට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණයද ඒට වඩා බුදුන් ප්‍රමුඛ මහා සංඝයා උදෙසා පූජා කරන සංඝික දාණය මුළු සංසාරය පුරාම මහා සැපගෙන දෙයි. සංඝික දාණයට වඩා විහාරයක් කරවා පූජා කිරීමද ඒට වඩා තිසරණ සරණ යාමද ඒ සියල්ලටම වඩා පංචශීලය සමාදාන් වී රැකීමද අප්‍රමාණ ජීවිත ගණනක් දුගතියෙන් ගලවා උසස් භවයන්හි උපත ලබා දෙයි. පංචශීලය රැකීමටත් වඩා මලක සුවඳ විඳින මොහොතක් වැනි කෙටි කාලයක් සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය වැඩීම උතුමිය. පෙරකී සියලු පින්කම් වල ආනිසංස මෛත්‍රී භාවනාවේ පිනෙන් 12 කලාවෙන් එකක්වත් නොවටිනා තරමට එය ප්‍රභාමත්‍ය. මේ සියලු පින්කම් අභිභවා යන උතුම්ම පිනවන්නේ ඇසිපිය හෙළන මොහොතක් සියල්ල අනිත්‍යයි මෙනෙහි කිරීමයි. මෛත්‍රී භාවනාවේ පින පවා මෙහි 12 කලාවෙන් එකක්වත් නොවටී. එය ජීවිත කෝටි ගණනක සංසාර දුක නිවා දමමින් උතුම් වූ නිවන් සුවයට මඟ පාදයි.